හරි. ඔක්කොටම සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ 2021 පේපර් අපි කතා කර හිටියේ 2021 පේපරේ පළවෙනි ප්‍රශ්න 14 අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට 1 2 3 යන පාඩම් වල තියෙන ප්‍රශ්න ටික ඉවරයි. අපි කතා කරන්න යන්නේ 4 වෙනි පාඩමෙන් ඉන්න ප්‍රශ්න ටික සහ 5 6 පාඩමෙන් ඉන්න ප්‍රශ්න ටික. හරිද? එතකොට අපිට තියෙන්නේ 15 වෙනි ප්‍රශ්නේ ඉඳලා. හරිද? 2021 15 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි බලමු ගිහලා 15 වෙනි ප්‍රශ්නෙට 15 වෙනි ප්‍රශ්නේ මෙහෙම එකක් කියන්නේ. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් විවිධ නිමවුම් මට්ටම් සඳහා දරනු ලබන මුළු පිරිවැය පහත දැක්වෙන වගුවේ පෙන්눔 කරයි. අපිට වගුවක් දීලා තියෙනවා. මේකේ දීලා තියෙනවලු මුළු නිමවුම් මට්ටම දරන මුළු පිරිවැයලු දීලා තියෙන්නේ. ඒතර අපි දන්නවා මුළු පිරිවැය ඇතුලේ ඒ ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය අඩංගු වෙනවා නේද? එතකොට මුළු පිරිවැය හැදෙන්නේ ඒ කියන්නේ TC හැදෙන්නේ total cost එක හැදෙන්නේ TFC සහ TVC කියන මෙන්න මේ දෙක එකතු වෙලා තමයි total cost එක හැදෙන්නේ. හරිද? එතකොට මේක අපි ගත්තාම මේක අපිට දීලා තියෙන යම් එක නිමවුම් මට්ටම් වලදී මුළු පිරිවැය අපිට දීලා තියෙනවා. total cost එක දීලා තියෙනවා. මුළු පිරිවැය දීලා තියෙනවා. හරිද? එතකොට බලන්න මේකේ දීලා තියෙනවා අපි මෙහෙම ලියාගමු මේ ටික. මෙහෙම වුණොත් එහෙම මේකේ දීලා තියෙනවා නිමවුම් මට්ටම දීලා තියෙනවා 0 1 2 3 4 5 6 7 4 වෙනකන් දීලා තියෙනවා. මේ වගේ නිමවුම් මට්ටම් ටික දීලා තියෙනවා. මේ වගේ total cost එක අපිට දීලා තියෙනවා. හරිද? total cost එක බලන්න දීලා තියෙනවා 100 120 130 138 160 190 238 ඊට පස්සේ 296 මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මෙතන තියෙන නිමවුම් මට්ටම. හරිද? quantity එක දීලා තියෙනවා. ඒ quantity එකේ දින මුළු පිරිවැය අපිට දීලා තියෙනවා. එතකොට මේකේ අපෙන් අහනවා මෙම තොරතුරු වලට අනුව නිමවුම් ඒකක 6ේදී 6ක් නිෂ්පාදනය කරන විට නිමවුම් ඒකක 6ක් නිෂ්පාදනය කරන මෙන්න මේ අවස්ථාවේදී නිමවුම් ඒකක 6ක් නිෂ්පාදනය කරන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කොපමණද? අපෙන් අහන්නේ මොකද්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ ABC. අපෙන් අහන්නේ ABC නේ. ඒ කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය average variable cost එක තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට ගත්තොත් එහෙම බලන්නකෝ මේකේ නිමවුම් මට්ටම බිඳුවයි. අපි දන්නවා නිමවුම් මට්ටම බිඳුවේදී ස්ථාවර පිරිවැයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ නිමවුම් මට්ටම බිඳුවයි කියලා කියන්නේ මේ අවස්ථාවේදී එක ඒකකයක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ. එක ඒකකයක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ කියන්නේ මේ අවස්ථාවේදී මෙන්න මේ මුළු පිරිවැය බවපත් වෙන්නේ TFC. මුළු ස්ථාවර පිරිවැය තමයි මෙන්න මේ අවස්ථාවේදී TC ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතමුකෝ ඒකයක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ. බිඳුවන නිමවුම් මට්ටම තමයි අපි මේ කටයුතු කරන්නේ. හරිද? බිඳුවන නිමවුම් මට්ටමේදී අපි ගන්නවා විචල්්‍ය පිරිවැය කියන්නේ ඒකකයක් වැඩි කරමින් යනකොට ඒ ඒකයට සමානුපාතිකව වැඩි වෙන පිරිවැයක්නේ විචල්්‍ය පිරිවැයක් කියලා කියන්නේ. ඒ කියන්නේ සෑම ඒකකයේදීම අපිට දරන්න වෙනවා විචල්්‍ය පිරිවැය. නමුත් එකදු ඒකකයක්වත් අපි මොකද නිපදවන්නේ නැති අවස්ථාවේදී ඒ ඇතුලේ තියෙන්නේ ස්ථාවර පිරිවැයක් විතරයි. මුළු ස්ථාවර පිරිවැය තමයි මෙන්න මේ අවස්ථාවේදී total cost එක ඇතුලේ. ඒතකොට බලන්නකෝ මේ TC එක ඇතුලේ අපි කිව්වා TFC ධන TVC තියෙනවා. හරිද? TVC තියෙනකොට මේ අවස්ථාවේදී TC 100යි නම් TFC තමයි 100 වෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී මොකද කියන්නේ? TVC බිඳුවයි. හරිද? එතකොට අපිට හොයාගත්ත හැකි මුළු ස්ථාවර පිරිවැය. එතකොට මුළු ස්ථාවර පිරිවැය වෙන්නේ TFC වෙන්නේ කීයද? 100යි. හරිද? 100යි. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? ඒකක 6ේදී. මෙන්න මේ 6 වෙනි මට්ටමේදී අපෙන් අහනවා මොකද්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. අපි බලමු මේ 6 ඇතුලේ තියෙන මුළු විචල්්‍ය පිරිවැය කොච්චරද කියලා. අපි දන්නවා මේ ස්ථාවර මොකද්ද මේ මුළු පිරිවැය හැදිලා තියෙන්නේ මෙන්න මේ කියන මුළු ස්ථාවර පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය දෙකේ එකතුවෙන් කියලා. හරිද? දෙකේ එකතුවෙන් කියලා. එතකොට මේක ගත්තාම අපි දන්නවා TFC මොනම මොහොතකවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම අපි දාගත්ත මෙතන TFC කීයද? 100යි. මෙතන 100 ගත්තොත් එහෙම අපිට දීලා තියෙනවා මුළු පිරිවැය කොච්චර කියලා. මුළු පිරිවැය කීයද? 238යි. එතකොට අපිට හොයාගත්ත හැකි කීයද TVC කියලා. TVC එතකොට කීයද? 138යි. හරිද? අපි එතකොට හොයාගත්තා TVC කීයද කියලා. කීයද? 138යි. 138යි. එතකොට අපෙන් අහනවා ABC කීයද කියලා. හරිම සරලයිනේ. මම මේක මකන්න. ඔයාට එතකොට
මෙතන පේනවා. එතකොට අපිට දීලා තියෙනවා T අපෙන් අහන්නේ මොකද්ද? AVC. AVC හොයන්න පුළුවන් අපිට TVC. ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය quantity එකකින් බෙද්දොත් එම නිමෝම් ප්‍රමාණයෙන් බෙද්දොත් එම අපිට පුළුවන් AVC ගන්න. එතකොට බලන්න අපි හොයාගත්තා TVC කීයද කියලා 138යි. ඒ අවස්ථාවේදී නිමෝම් මට්ටම අපි ගන්නේ 6 දී. එතකොට උත්තරයක් අපිට ගන්න පුළුවන් මෙතන 2යි. එතකොට 18ට 6 වරක් 3 18යි. එතකොට කීයද? රුපියල් 23යි කියලා උත්තරයක් එනවා. බලන්න තියෙනවද කියලා උත්තරේ. හරි. බලන්න මෙම පිළිතුර නිම මට්ටම 6 දී සාමාන්‍ය විචල්්‍ය පිරිවැයක් කොහොමද? රුපියල් 23යි. උත්තරේ එන්නේ කීයද? 23යි. බලන්න පළවෙනි පිළිතුර නිවැරදි වෙනවා. හරිද? අපි එතකොට යමු හරි අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම බලන්න ඊළඟ ප්‍රශ්නේ තියෙනවා 16 වෙනි ප්‍රශ්නේ කෙටි කාලයේදී පූර්ණ තරංකාරී ආයතනයක් කියනකොට ඔබට මතක් වෙන්න ඕනේ පූර්ණ තරංකාරී ආයතනයක් කියලා කියන්නේ මිල ගණුවෙක් වන හරිද ආයතන විශාල සංඛ්‍යාවක් තියෙන මේ වගේ ආයතනයක් තමයි පූර්ණ තරංකාරී ආයතනයක් වෙන්නේ. ඒකේ ඉල්ලුම් වක්‍රය ගත්තොත් නෙමෙයි පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍රය කටයුතු කරන ආයතන විශාල සංඛ්‍යාවක් තියෙන. ඊට පස්සේ මේකේ අපි ගත්තොත් එහෙම භාණ්ඩ පූර්ණ තරංකාරී ආයතනයක අපි දන්න ප්‍රමිතිගත හෝ ප්‍රභේදිත භාණ්ඩ තියෙන්න පුළුවන් නේද? ඒ වගේ ලක්ෂණ කිහිපයක් තියෙනවා මෙන්න මේ මොකේද? පූර්ණ තරංකාරී ආයතනයක. ඒතකොට බලන්න පූර්ණ තරංකාරී ආයතනයකට ගියොත් මේකේ තියෙනවා පූර්ණ තරංකාරී ආයතනයක් එම ආයතනයේ ලාභ උපරිම කරන නිමවුම් ප්‍රමාණය ලෙස ඒකක 1000ක් නිපදවන විට ලාභ උපරිම නිමවුම් මට්ටම කීයද? ඒකක 1000යි. ඒක 1000ක් නිපදවන විට වෙළඳපොළ මිල ඒකකයක් රුපියල් 20යි. ඒකකේ මිල අපිට දීලා තියෙනවා මිල 120යි. හරි? මිල කීයද? 120යි. මිල 120ක්ද ඒකක විචල්්‍ය පිරිවැය. AVC අපිට කියනවා ඒකක විචල්්‍ය පිරිවැය 100යි. හරි? ඒක විචල්්‍ය පිරිවැය 100යි. ඒකකයක ස්ථාවර පිරිවැය 40යි. ATC කියනවා අපිට 40යි. හරි? ATC 40යි. එතකොට අපි කියනවා අනෙකුත් කරුණු නොවෙනස්ව පවතිනම් එම ආයතනයේ කෙටි කාලින හැසිරීම විය යුත්තේ. අනිවාර්යයෙන්ම ඔබට මෙහෙම දත්ත දුන්න ගාම ඔබට හිතෙන්න ඕනේ මේ මොකක්ද අහන්නේ? මේ අහන්නේ ආයතනයක් කෙටි කාලයේදී මොන වගේ ආකාරයකට කටයුතු කරන්නේ. අපි දන්නවා කෙටි කාලයේදී කටයුතු කරන ආකාර කිහිපයක් තියෙනවා ආයතනයක් පූර්ණ තරංකාරී ආයතනයක්. යම්කිසි මොහොතක කෙටි කාලයේදී පූර්ණ තරංකාරී ආයතනයක් වසා දමන්න පුළුවන්. එහෙම නැත්නම් දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. අලාභ ලැබමින් නුවද පවත්වාගෙන යන්න පුළුවන් ආයතනයක්. නැත්නම් ලාභ ලැබමින් පවත්වාගෙන යන්න පුළුවන් ආයතනයක්. මේ වගේ ආකාර 3-4ක්ම තියෙන්නේ. එතකොට බලන්න මේ ප්‍රශ්න කියනවා අපිට අපි දන්නවා පූර්ණ තරංකාරී ආයතනයක් වසා දමන්නේ මොන ලක්ෂයේද කියලා. පූර්ණ තරංකාරී ආයතනයක් මෙන්න මේ මිලට වඩා හරිද? මෙන්න මේ මිලෙන් අපිට බැයි නම් විචල්්‍ය පිරිවැයත් ආවරණය කරගන්න. ඒ කියන්නේ AVC. අපිට මේ විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න බැරි නම් පූර්ණ තරංකාරී ආයතනයක් කියනවා අනිවාර්යයෙන්ම වසා දැමිය යුතුයි නේද? විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න බැරි නම් පූර්ණ තරංකාරී ආයතනයක් වසා දැමිය යුතුයි. හරිද? බලන්න එතකොට අපිට මේකේ කෙලින්ම ප්‍රශ්න දීලා තියෙනවා පූර්ණ තරංකාරී ආයතනයක අපි දන්න විකුණන මිල 120යි විචල්්‍ය පිරිවැය අපිට දාලා තියෙනවා 100යි. හරිද? එතකොට බලන්න උත්තර ටික ගියොත් එහෙම පිරිවැය අඩු කර ගැනීම සඳහා නිමවුම් මට්ටම අඩු කිරීම. පිරිවැය අඩු කර ගැනීම සඳහා නිමවුම් මට්ටම. එහෙම එකක් කතා කරන්න බෑනේ. එතකොට එහෙම වෙන්නේ නැහැනේ. එතකොට බලන්න ඊළඟ 140කට වඩා වැඩි ප්‍රමාණයක් ඒකකයක මිල වැඩි කිරීම. ඒකකයක මිල වැඩි කිරීම. එහෙම නෙවෙයි. ආයතන කෙටි කාලයේදී කටයුතු කරන බැවින් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යනවා. බලන්න. දැන් ආකාර තුනයි තියෙන්නේ. අඛණ්ඩව පවත්වාගෙන යනවාද? නැත්නම් වසා දමනවාද? නැත්නම් ලාභ ලැබමින් අපිට පවත්වාගෙන යන්න පුළුවන් නිෂ්පාදන ආයතනය. එතකොට මේකේ වසා දැමීමක් කියන එකක් ගන්න බෑ අපිට. බලන්නකො මිල AVC පස් අභිදුවා තියෙනවා. එතකොට බලන්නකො මේ මිලෙන් අපිට පුළුවන් මෙන්න මේ ස්ථාවර පිරිවැයත් ආවරණය කරගන්න මේ. බලන්නකො විචල්්‍ය පිරිවැයට අමතරව මිලෙන් අපිට පුළුවන් රුපියල් 20ක් තියෙනවා. කියන්නේ ලාභයක් තියෙනවා විචල්්‍ය පිරිවැයත් ආවරණය කරාට පස්සේ. එතකොට අවුලක්ම වෙන්නේ නැහැ. බලන්න එතකොට විචල්්‍ය ස්ථාවර පිරිවැයත් ආවරණය කරගන්න පුළුවන් යම් තාක් දුරකට. එතකොට අනිවාර්යයෙන්ම ආයතනය දිගින් දිගටම පවත්වාගත යුතු තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මම සාමාන්‍ය ස්ථාවර පිරිවැය අඩු කර ගැනීම සඳහා නිමවුම වැඩි කරගත්ත යුතුයි. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය මුළු පිරිවැය වෙළඳපොළ මිලට වඩා ඉහළින් පවත්වා ගැනීම වහාම වසා දැමිය යුතුය. සාමාන්‍ය මුළු පිරිවැය ඔව් බලන්න මෙතන කියන්නේ වෙළඳපොළ මිලට වඩා ඉහළින් පවත්නා බැවින් වහාම වසා දැමිය යුතුය. එහෙම කියන්න බෑ. දැන් මෙතන අපිට දීලා තිබ්බට අපි කියන්නේ වසා දමන ඉමක් කියලා කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා අඩු තත්ත්වයක් නම් මිලේ තියෙන්නේ. එතකොට අපි කියනවා
වහාම පූර්ණ තරංකාරී ආයතනය වසා දෙමිය යුතුයි කියලා. හරිද? එතකොට පිළිතුරු බවටපත් වෙන්නේ තුන්වෙනි එක ආයතනය කෙටි කාලයේහි කටයුතු කරන බැවින් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම. හරි. එතකොට අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ බැලුවොත් එහෙම කෙටි කාලයේදී පූර්ණ තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී පූර්ණ තරංකාරී ආයතනයක් සඳහා පහත සඳහන් කවරක් නිවැරදි වේද? කෙටි කාලයේදී පූර්ව තරංකාරී ආයතනයක් පූර්ණ තරංකාරී ආයතනයක් ගැනම අහන්නේ. ඊට පස්සේ කියනවා ආයතනය සෑම විටම ධනාත්මක ආර්ථික ලාභ උපයයි. පූර්ණ තරංකාරී ආයතනයක් සෑම විටම ධනාත්මක ආර්ථික ලාභ උපයන්නේ නැහැ. යම්කිසි අවස්ථාවක අලාභ ලබන්න පුළුවන්. අලාභ ලබන පූර්ව තරංකාරී ආයතනයක් වෙනවා. නැත්නම් ප්‍රාමාණික ලාභ ලබන ආයතනයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ලාභ ලබන ආයතනයක් වෙනවා. තුන් ආකාරයක් තියෙනවා. ලාභ, අලාභ, ප්‍රාමාණික ලාභ. හරිද? මේ විදිහට අපිට පූර්ණ තරංකාරී ආයතනයක දක්නට පුළුවන්. එතකොට ආයතනය සෑම විටම ප්‍රාමාණික ලාභ උපයයි. ප්‍රාමාණික ලාභ විතරක් නෙවෙයි සෑම විටම උපයන්නේ. අපි දන්නවා ලාභ උපයන්න පුළුවන්, අලාභ ලබන්න පුළුවන්, ප්‍රාමාණික ලබන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍ය මුළු පිරිවැයට වඩා මිල ඉහළ වැටෙන විට සාමාන්‍ය මුළු පිරිවැයට වඩා ATC සාමාන්‍ය මුළු පිරිවැයට වඩා මිල පහළ වැටෙන විට මිල පහළ වැටෙන විට මොකද කියන්නේ? ආයතනේ වසා දැමිය යුතුය. අපි වසා දමනවා කියලා කියන්නේ මෙන්න මිල පහළ වැටෙන්න ඕනේ අනිවාර්යයෙන්ම AVC ටනේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න බැරි නම් තමයි ආයතනේ වසා දමන්න කියන්නේ. හරිද? එතකොට ඒ පිළිතුර නිවැරදි වෙන්නේ නැහැ. ඊට බලන්න ඊළඟ එක මිල ආන්තික අයභාරයට සමාන වන ලක්ෂ්‍යෙහි නිෂ්පාදනය කරමින් ආයතනය ලාභ උපරිම කරයි. මිල ආන්තික අයභාරයට. මිල අපි දන්නවා පූර්ණ තරංකාරී ආයතනයක P D AR MR මේ ඔක්කොම කියන්නේ කරන්නේ. එතකොට මිල ආන්තික අයභාරයට නෙවෙයි. මිල ආන්තික අයභාරයට. ආන්තික අයභාර නෙවෙයි ආන්තික පිරිවැයට. මිල ආන්තික පිරිවැයට සමාන වන අවස්ථාවේදී තමයි අපි කියන්නේ ලාභ උපරිම කරනවා කියලා. හරිද? අපි නිකන් සරලව මෙහෙම ඇන්දොත් අපි මිල මේක ගත්තොත් පූර්ණ තරංකාරී ආයතනයක නැත්තම් D MR AR මෙහෙම ගත්තොත් එහෙම අපි ආන්තික අයභාර වක්‍රය මෙහෙම ඇන්දොත් එහෙම මෙන්න මේකේ ලාභ උපරිම කරන ලක්ෂයක් කියලා අපි ගන්නෙ මෙන්න මේ P ට MR සමාන වෙනවා. නමුත් අනිවාර්යයෙන් ඔබ දන්නවා මේ මෙතනත් බලන්නකො. මෙතනත් P MR ට සමාන වෙලා තියෙනවා. නමුත් එහෙම නෙවෙයි. MR ඉහළ නැගිමින් පවත්නා P ට සමාන වන අවස්ථාවේ තමයි අපි කියන්නේ ලාභ උපරිම කරනවා කියලා. ලාභ උපරිම කරනවා කියලා. හරිද? අන්න එහෙම තමයි මේක කියන්නේ. එතකොට ඒ පිළිතුරත් නිවැරදි වෙන්නේ නැහැ. ආන්තික අයභාරයට නෙවෙයි ආන්තික පිරිවැයට තමයි සමාන වෙන්න ඕනේ. හරිද? එතකොට බලන්න පස්වෙනි කියනවා ආයතනය ඍණාත්මක හෝ ධනාත්මක හෝ ප්‍රාමාණික හෝ ලාභ ඉපැීමට පුළුවන්. හරිනේ මම කිව්වා අපට පූර්ණ තරංකාරී ආයතනයක ලාභ ලබන්න පුළුවන්, අලාභ ලබන්න පුළුවන්, ප්‍රාමාණික ලාභ හෝ අලාභ නොලබන මට්ටමක් දක්වා ඒක තමයි අපි කියන්නේ ප්‍රාමාණික ලාභයක් කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන් පූර්ණ තරංකාරී ආයතනයක. ඒතකොට බලන්න පස්වෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ 17 වෙනි ප්‍රශ්නෙට. බලන්න අපි යනවා 18ට. 18 බලන්න මොකද්ද කියන්නේ කියලා. 18 කියනවා පහත දැක්වෙන ශ්‍රී ලංකාවේ කර්මාන්ත අතුරින් වඩාත් ඒකාධිකාරී තරංග කර්මාන්තයක් විය හැක්කේ කවරක්ද? ඒකාධිකාරී තරංගයක්. ඒකාධිකාරී තරංගයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තොත් එහෙම ඒ ආයතනයේ ඒකාධිකාරී තරංගයක භාණ්ඩය ආයතන විශාල සංඛ්‍යාවක්. يعني ඉතාල විශාල කියලා අපි පූර්ව තරංගය. ඒකට වඩා ටිකක් අඩුයි හැබැයි. ඒකාධිකාරී තරංගයක. විශාල සංඛ්‍යාවක් සිටින ඊට පස්සේ ආයතනයට ප්‍රවේශ වීම අබාධ ඒ කියන්නේ බාධාවක් නැහැ. ඊට පස්සේ ආයතන විශාල සංඛ්‍යාවක් සිටිනවා කිව්වා. ඊට පස්සේ මේ වගේ විවිධ ලක්ෂණ තියෙන මේ ආයතනයක් තමයි අපි කියන්නේ මොකද්ද? මෙන්න මේ ඒකාධිකාරී තරංග ආයතනයක් කියලා. එතකොට ඒකාධිකාරී තරංග ආයතනයක් ගත්තොත් එහෙම මේකේ භාණ්ඩය අපිට කියන්න පුළුවන් සමජාතීය හෝ ප්‍රභේදිත භාණ්ඩයක් තියෙන්න පුළුවන්. සමජාතීය හෝ ප්‍රභේදිත භාණ්ඩයක් තියෙන්න පුළුවන්. අරකේ පූර්ව තරංකාරී ආයතනයේ සමජාතීය හෝ ප්‍රමිතිගත භාණ්ඩයක් තියෙන්න පුළුවන්. මේකේ ප්‍රභේදනය වෙලා තියෙන්නත් පුළුවන්. නමුත් සමජාතීය භාණ්ඩයකුත් තියෙන්න පුළුවන්. එතකොට අපි මේකට ගියොත් තියෙන උත්තරවල බලන්නකෝ ඒකාධිකාරී තරංග ආයතනය විය හැකි. ටයර් නිෂ්පාදන. අපිට ටයර් නිෂ්පාදනය ගත්තොත් එහෙම ටයර් නිෂ්පාදනය කියන එක ආයතන 14යි නේද? අපි අතේ ගණන් කරන්න පුළුවන් අතේ මේ ඇඟිලි ගානට ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවන්නේ තියෙන්නේ මේ ටයර් නිෂ්පාදන ආයතනය. ලෝටස් කියනවා DSI කියනවා. ඔහොම අපිට කිහිපයක් ගණන් කරන්න පුළුවන්. එතකොට ආයතන කිහිපයක් අපි දන්නවා තියෙන්නේ මොකේද?
මොකද කතිපයාධිකාරියනේ කතිපයාධිකාරී කතිපයාධිකාරී ආයතනයක් තමයි ටයර් නිෂ්පාදන ආයතනය. ඒකට රූපවාහිනී විකාශන ගත්තොත් අපිට ගණන් කරන්න පුළුවන් ඉරු ටීවී දෙරණ ඊට පස්සේ සිරස මේ වගේ 14ක් තියෙන අපිට ගණන් කරන්න පුළුවන්. එතකොට 14ක් තියෙන නිසා ඒකත් මේ අපිට ගන්න පුළුවන් වෙන්නේ කතිපයාධිකාරී ආයතනයක් විදිහට. සිසිල් බීමත් එහෙමනේ 14යින් තියෙන්නේ. එතකොට ප්‍රවෘත්ති පත්‍ර ඒ කියන්නේ පුවත්පත් ගත්තොත් එමේ ඒත් කිහිපයයිනේ තියෙන්නේ. එතකොට ආයතන විශාල සංඛ්‍යාවක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඒ හතරම අපිට ගන්න වෙන්නේ සාමාන්‍ය කතිපයාධිකාරී ආයතනයක් විදිහට. ඒතර බලන්න පස්වෙනි තියෙන රූපලාවන්‍යාගාර. රූපලාවන්‍යාගාර කිව්වොත් අපිට කෙලින්ම උත්තරයට යන්න පුළුවන් ඒකාධිකාරී තරගයක් කියලා. බලන්න රූපලාවන්‍යාගාර සාමාන්‍යයෙන් සමජාතිය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එක එක්කනට සමාන වෙන ආයතන තියෙන්නත් පුළුවන්. නමුත් ප්‍රමිතිගත. ඒ කියන්නේ එක එක්කනාගෙන් සුවිශේෂී වෙන කියන්නේ ප්‍රමිතියක් තියෙනවනේ එක එක්කනාගේ නේද? ඒ කියන්නේ ප්‍රභේදන වෙන භාණ්ඩ තියෙන පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ සැලුන් එක වගේ නෙමෙයි අරගේ සැලුන් එක. ඒ කියන්නේ ප්‍රභේදන වෙලා තියෙනවා. ඒ වගේම ආයතන විශාල සංඛ්‍යාවක් තියෙන පුළුවන්. ඒ කියන්නේ මට සැලුන් එකක් දාන්න දුන්නොත් මම සැලුන් කෝස් එකක් කළා මට බාධාකාර ඒ කියන්නේ බාධාවක් නැතුව ඒ කර්මාන්තයට පිවිසෙන්න පුළුවන්. මේ වගේ විවිධ ලක්ෂණ තියෙනවා රූපවලනාගාරය. ඒකට බලන්නකො 18 වෙනි ප්‍රශ්නේ පිළිතුර එනවා 5 වෙනි පිළිතුර. හරිද? ඒකට 19ට ගියොත් එහෙම පහත සඳහන් දෑ අතුරින් ආර්ථික පසුබැසීමක ලක්ෂණයක් නොවෙනුවේ කුමක්ද? ලක්ෂණයක් නොවන්නේ. ඒකට මේකේ හතරක්ම කියන්නේ ලක්ෂණනේ. ලක්ෂණයක් නොවන එක අහන්නේ අපි. බලන්නකො. එතකොට අපි ගියොත් එහෙම උත්තර වලට අපි මේකේ ආර්ථික පසුබැසීමක් නේ. ආර්ථික පසුබැසීමක්. ආර්ථික පසුබැසීමක්. ආර්ථික පසුබැසීමක්. හරිද? ආර්ථික පසුබැසීම ගැන තමයි කතා කරන්නේ. හරිද? ආර්ථික පසුබැසීම. බලන්නකො අපි උත්තර ටිකට ගියොත් එහෙම ආයෝජන සහ සේවා නියුක්තිය පහළ බැසීම. ආයෝජන සහ සේවා නියුක්තිය පහළ බැසීම. පසුබැසීමකදී ආර්ථික පසුබැසීමකදී අනිවාර්යයෙන්ම ආයෝජන අඩු වෙනවනේ. ආර්ථික පසුබැසලා තියෙන්නේ. ආර්ථිකය අඩාල වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඩු වැඩි ආර්ථිකය අඩාල වුණොත් එහෙම ආයෝජන කරන්නේ නැහැ. ආයෝජන වලට පෙළවෙන්නේ නැහැ මිනිස්සු. එතකොට සේවා නියුක්තිය ඒ කියන්නේ සේවා වියුක්තියක් ඇති වෙනවා. ඒ කියන්නේ සේවකයන්ට රැකියාව නැති වෙනවනේ. ඒ වගේ ආර්ථික පසුබැසීමේදී තත්ත්වයක් ඇති වෙනවා. ඒතකොට ඒක නිවැරදි පිළිතුරක්. ඒතකොට ඒක ලක්ෂණයක්. බලන්න අපි තුන්වෙනි එකට ගියොත් එහෙම ආයෝජකයන්ගේ විශ්වාසනීයත්වය බිඳ වැටීම. අනිවාර්යයෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසනීය ආර්ථිකය පසුබැහැලා තියෙන්නේ. ඒතකොට ආර්ථිකයේ අපිට මේ ආයෝජන කරාට ලාභ උපයන්න බෑ. ආයෝජන වලින් වැඩක් නැහැ කියලා හිතෙනවා. ඒතකොට ආයෝජකයන්ගේ විශ්වාසය මොකද වෙලා තියෙන්නේ? බෙදලා තියෙන්නේ. භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම පහත වැටීම. භාණ්ඩ සහ සේවා සඳහා ඉල්ලුම ආර්ථිකය පසුබැසලා තියෙන නිසා, සේවා නියුක්තිය නැති නිසා, එතකොට සේවකයන්ගේ වැටුප් නැති නිසා භාණ්ඩ හා සේවා ඉල්ලීම අඩු වෙනවා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම අඩු වෙනවා. ඒ කියන්නේ උංගාව සල්ලි නැහැනේ බා. එතකොට සල්ලි නැති වෙනකොට සේවකයන්ගේ රැකියාව නැති වෙනකොට සේවකයන්ගේ රැකියාව නැති හින්දා මොකද වෙන්නේ අපිට භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන්න සල්ලි නැති වෙනවා. ඒ හින්දා භාණ්ඩ හා සේවා වල ඉල්ලුම පහත වැටෙනවා. එතකොට බලන්න ඒකත් නිවැරදිනේ. එතකොට කර්මාන්තවල අතිරික්ත නිෂ්පාදන ධාරිතාවක් පැවතීම. බලන්නකො කර්මාන්තවල අතිරික්ත නිෂ්පාදන ධාරිතාවක්. එතකොට බලන්නකො ආර්ථික පසුබැසීමකදී භාණ්ඩ හා සේවා ඉල්ලුම අඩු වෙනවා. හරිද? ආයතන ඔහේ භාණ්ඩ හා නිෂ්පාදනය කරාට භාණ්ඩ හා නිෂ්පාදන වෙළඳපොළ ආවට මොකද වෙන්නේ? මිනිස්සුන්ට මේ ආර්ථික පසුබැසීමන් නිසා මිනිසුන්ගේ ආර්ථිකය අඩාල වෙලා තියෙනවා. අඩාල වෙනකොට මේ භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම අඩුවීමත් එක්ක මේ භාණ්ඩවල ඉතාමත් විශාල අතිරික්තයක් ඇති වෙනවානේ. කර්මාන්තවල වෙළඳ සැල්වල අතිරික්ත ඉතාමත් විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. ඒකෝර බලන්න ඒකත් නිවැරදිනේ. අතිරික්ත තියෙනවා. ඒකෝර බලන්න දෙවෙනි එකට ගියොත් එහෙම යෙදුම් සඳහා ඉල්ලුම වැඩිවීම නිසා යෙදුම් මිල ඉහළ යාම. හරිද? බලන්නකො යෙදුම් සඳහා ඉල්ලුම වැඩිවීම. යෙදුම් සඳහා ඉල්ලුම වැඩි වෙනවද? දැන් එතකොට අතිරික්ත නිෂ්පාදන මිනිස්සු බඩු ගන්න නැහැ. ඒ හින්දා මොකද වෙන්නේ? යෙදුම් සඳහා ඉල්ලුම වැඩි වෙන්නේ නැහැ. යෙදුම් සඳහා ඉල්ලුම අඩු වෙන්නේ. යෙදුම් සඳහා ඉල්ලුම අඩු තමයි වෙන්නේ. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනයක් කරන්න ඕනේ ආර්ථික පසුබැහැලා තියෙන්නේ. එතකොට යෙදුම් සඳහා ඉල්ලුම අඩු වෙන්නේ. එතකොට අතිරික්තයක් තියෙන හින්දා තමයි එහෙම වෙන්නේ. අතිරික්තයක් තියෙන නිසා යෙදුම් සඳහා ඉල්ලුම අඩු වෙලා යනවා. එතකොට බලන්නකො ඉල්ලුම අඩු වීම නිසා යෙදුම් මිල ඉහළ යාම. යෙදුම් මිල ඉහළ යාම. අපි මේක පොඩ්ඩක් නිකන් මේ පිළිතුර ඔබට යනකොට සමහර විට මේක කියවනකොටම දෙවෙනියට දැන් ආයතනයේ පසු සේවා නියුක්ති පාල වැටීම කියලා දෙවෙනියකට යනකොට ඔබට ඒක නිවැරදි කියලා හිතෙන්න පුළුවන්. මෙහෙමනේ. යෙදුම් සඳහා ඉල්ලුම් වැඩි වීම. ඔබ මේ කිසිම දෙයක් හිතන්නේ නැතුව තාමත් මේක කලබලයට කරනකොට ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම. හරිද? මෙතන මෙහෙම හිතෙන්න පුළුවන් අපි බලමු ඉල්ලුම් වක්‍රයේ තියෙනවා සැපයුම් වක්‍රයේ තියෙනවා. හරිද? මේකේ කියනවා අපිට යෙදුම් සඳහා ඉල්ලුම් වැඩි වෙනවා. යෙදුම් සඳහා ඉල්ලුම් වැඩි වෙනවා. හරි. යෙදුම් සඳහා ඉල්ලුම් වැඩි වීම නිසා යෙදුම් මිල ඉහළ යාම. යෙදුම් මිල ඉහළ යාම. යෙදුම් මිල ඉහළ යාම. P එකෙන් අපි දෙන යෙදුම් මිල ඉහළ යනවා. හරිනේ කියලා ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. එහෙම නෙවෙයි මේක කියන්නේ. බලන්න නිවැරදිව ඔබෙන් අහනවා ආර්ථික වශයෙන් ලක්ෂණ පිළිබඳව කතා කරන්නේ. එතකොට මම මේක ඔබට වැඩි දුර කිව්වේ. එතකොට යෙදුම් සඳහා ඉල්ලුම් වැඩි වීම නේ යෙදුම් සඳහා ඉල්ලුම අඩු තමයි වෙන්නේ. ඒ හින්දා අතිරික්ත හින්දා තමයි එහෙම වෙන්නේ.
සල්ලා ඉල්ලුවට. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි එක ලක්ෂණයක් නොවන්නේ දෙවෙනි පිළිතුර. හරිද? ඊළඟට අපි යනවා. හරි. මේ බලන්න 20 වෙනි ප්‍රශ්නේ තියෙනවා. 20 වෙනි ප්‍රශ්නේ තියෙනවා වී ගොවියෙක් තම වී තොගය 10000කට මේක අපි මෙහෙම කියවන ගමන් දාගමු. හරිද? මේකේ ඉන්නවා දැන් වී ගොවියා අලෙවි කරන්නේ කාටද? සහල් මෝල් කරුවාට. හරිද? එතකොට සහල් මෝල් කරුවා ගත්තොත් එහෙම සහල් මෝල් කරු ගත්තොත් එහෙම සහල් මෝල් කරු අලෙවි කරන අතර සහල් මෝල් කරු මුල අලෙවි කරන. එතකොට වී ගොවියාට අතරමැදි පරිභෝජනයක් නැහැ නේ. එතකොට මෙතන අපි ඉස්සලා දාමු මෙහෙම අපිට පුළුවන් දල එකතු කළ අගය හොයන්න දල නිමවුමෙන්. ඒ කියන්නේ නිමවුමෙන් හරිද? නිමවුමෙන් අතරමැදි යෙදුම් ටික. හරිද? අතරමැදි යෙදුම් නැත්නම් අතරබෝධියෙන් මිලදී ගන්න යෙදුම් ටික අඩු කරපුවම අපිට පුළුවන් මේ දල එකතු කළ අගය හොයාගන්න. එතකොට සහල් මෝල් කරු බලනකොට සහල් මෝල් කරුට වී ගොවියා අලෙවි කරනවා 10000කට. හරිද? සහල් මෝල් කරුට අලෙවි කරලා පස්සේ සහල් මෝල් කරු ඒවා පිටි මෝල් කරුවට කීයද ගුණන්නේ 12000කට. හරිද? ඔබ මේ නිමවුම ගත්තොත් එහෙම 12000ක නිමවුමක් මෙයා අරගෙන තියෙන බලන්නකො සහල් මෝල් කරුවෙන් කියලා 10000කට. හරි? 10000කට අරන් තියනවා. ඒතකොට මෙතන අතරමැදි පරිභෝජන මොකද්ද? දල එකතු කළා කියන 2000යි කියලා. හරිද? ඒ සහල් මෝල් කරුවේ. ඊට පස්සේ අපි ගියොත් එහෙම පිටි මෝල් කරුව බලනකො පිටි මෝල් කරුවා අපි පිටි මෝල් කරුව ගාවට ගියොත් එහෙම පිටි මෝල් කරු හරිද? පිටි මෝල් කරු මෙන්න මේ 12000කට විකුණන එක, ඒ කියන්නේ මේ සහල් මෝල් කරු 12000කට විකුණන එක මෙයා නූල්ස් නිෂ්පාදකයෙකුට 15000කට විකුණනවා. හරි? 15000කට විකුණන්නේ 12000කට ගත්ත එක. හරි? එතකොට මෙතන එනවා බලන්න 3000ක් එනවා. මොකක්ද දල එකතු කළ අගයක්. හරි? ඊට පස්සේ අපි ගියොත් එහෙම පාරිභෝගිකයන්ට විකුණනකොට නූල්ස් නිෂ්පාදකයා ගත්තොත් එහෙම එයා පාරිභෝගිකයන්ට 20000කට විකුණන්නේ 15000කට ගත්ත එක. හරි? එතකොට මෙතන එනවා අතර මොකද්ද? අද්දල එකතු කළාගේ 5000යි කියලා. මොන් මේ විදිහට තමයි අපිට හොයාගන්න ඕනේ එක මේ කට්ටියගේ දල එකතු කළා කියන්නේ. හරිද? දල එකතු කළා කියන්නේ. එතකොට මේකේ අපෙන් අහනවා නූල්ස් නිෂ්පාදකයාගේ සහ ආය කාගේද අහන්න බලන්න. සහල් මෝල් කරුවානේ. සහල් මෝල් කරුවා. මෙන්න මේ දෙදෙනාගේ අහනවා දල එකතු කළාගේ කීයද කියලා. එතකොට බලන්නකො මේ දෙදෙනාගේ දල එකතු කළාගේ එකතු කරොත් එහෙම කීය දෙන්නේ? 7000යි. හරිද? 7000යි. එතකොට බලන්න නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර වෙනවා 7000යි. මේ විදිහට තමයි අපිට දල එකතු කළාගේ හොයාගන්න වෙන්නේ. හරිද? අපි ඊළඟට යනවා 21ට යනවා. හරිද? 21ට ගියොත් එහෙම බලන්න 21 කියනවා මෙහෙම එකක්. ආදායම් ප්‍රවේශය ඔස්සේ දල ජාතික ආදායම ඇස්තමේන්තු කිරීමේදී අතුලත් නොකරන්නේ පහත් සඳහන් කරන්න. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ආදායම් ප්‍රවේශයේ දල ජාතික ආදායම් කොහොමද හොයන්නේ කියලා. අපි දන්නවා පළවෙනියම්ම ආදායම් ප්‍රවේශය ගත්තොත් එහෙම හරිද? ආදායම් ප්‍රවේශය ගත්තොත් එහෙම සේවක ආදායම් පළවෙනියටම තියෙනවා සේවක ආදායම් ටික. හරිද? ඊට පස්සේ දල මෙහෙයුම් අතිරික්තය. හරිද? අතිරික්තය මේකේ යටතේ තමයි අපිට තියෙන්නේ සුද්ධ මෙහෙයුම් අතිරික්තය. හරිද? සුද්ධ මෙහෙයුම් අතිරික්තය ආයේ තියෙනවා ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. හරිද? ආයේ මිශ්‍ර ආදායම්. ඊට පස්සේ තව එකක් තියෙනවා නිෂ්පාදනය හෝ ආනයන මත වෙනත් සුද්ධ බදු. හරිද? මෙන්න මේ ටික එකතු වෙච්චාම තමයි හරිද? මේ ටික එකතු වෙච්චාම තමයි අපි කියන්නේ මේ මොකද්ද? ආදායම් ප්‍රවේශයෙන් හොයනකොට මෙන්න මේ විස්තර ටික තමයි එන්න ඕනේ. හරිද? ඊට පස්සේ බලන්නකො මේකට ගියොත් එහෙම මේක අපිට තියෙනවා සේවක ආදායම්. හරි. සේවක ආදායම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මිශ්‍ර ආදායම් තියෙන්න ඕනේ. හරි? ස්ථාර ප්‍රාග්ධන පරිභෝජනයේ තියෙන්න ඕනේ. නිෂ්පාදනයේ මත වෙනත් බදු අඩු කළා සහනදාරයි. නිෂ්පාදනය හා ආනයනනේ. ඒතකොට නිෂ්පාදනයේ මත බදු වලින් සුද්ධ බදු අපි හොයාගන්නේ කොහොමද? මේ සුද්ධ බදු හොයාගන්නේ බදු අඩු කරා සහනාධාරනේ. එතකොට එහෙමනේ අපි හොයාගන්නේ. හරිද? ඒ වගේම මෙතන සුද්ධ බදු හොයාගන්නේ. එතකොට ඒකත් එන්න ඕනේ. බලන්නකො සේවක අර්ථ සාධක අරමුදල සේවකයාගේ දායකත්වය
මුදල්. ඒතකොට ඒක මේකේ වෙනවම අපි ඇතුළත් කරන්නේ නැහැ. එහෙම එකක්. හරිද? ඒතකොට නිවැරදි පිළිතුරේ ඇතුළත් නොකරන්නේ සේවක අර්ධසාධක අරමුදලට සේවකයන්ගේ දායකත්ව මුදල් තමයි ඇතුළත් කරන්නේ නැත්තේ. හරි. එතකොට අපි ඊළඟට ගියොත් එහෙම 2019 වර්ෂයේදී පවත්නා වෙළඳපොළ මිල යටතේ ශ්‍රී ලංකාවේ දළදේශ නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් කියලා. එතකොට මේක කාලීන තත්ත්වයක්. එතකොට ඔයාලට අවුරුද්දෙන් අවුරුද්දට එනකොට වෙනස් වෙනවා. එතකොට පාඩම් කරගන්න 2019 නම් මේකට ඇවිල්ලා තියෙන්නේ මිලියන 84යි කියලා. ඒක පාඩම් කරන්න ගිහලා ගහන්න ඕනේ ප්‍රශ්නයක්. හරිද? ඊට පස්සේ 23 ගියොත් එහෙම පහත සඳහන් ගුණක අතර සම්බන්ධතා අතරින් නිවැරදි සම්බන්ධතාවය වන්නේ. අපිට කියනවා අපිට දීලා තියෙන ආයෝජන ගුණකයේ බදු ගුණකයේ තුලිත අයවැය. ආයෝජන ගුණකයක් කියලා කියන්නේ වියදම් ගුණය. ඒක වියදම් ගුණය ඇතුලේ රාජ්‍ය වියදම්, ආයෝජන, පෞද්ගලික පරිභෝජන වියදම් මේ ඔක්කොම. ඒතකොට අපි ඒකට කියනවා KI කියලා ගත්තොත් එහෙම මේ KI තියෙනවා ආයේ KT, ඒ කියන්නේ බදු ගුණකය. ආයේ කියනවා තුලිත අයවැය ගුණකය. එතකොට අපි මේක ගන්නෙ KE ධන KT. හරිද? මෙන්න මේ දෙක එකතුවක් තමයි අපි කියන්නේ තුලිත අයවැය ගුණකය කියන්නේ. හරිද? මේක මෙහෙම වුණොත් එහෙම අපි කියනවා මේක හැම වෙලාවෙම තුලිත අයවැය ගුණකය එකයි. හරිද? KT ගත්තොත් එහෙම මේක 5ක් වුණොත් මේක ඍණ 4යි. හරිද? මේකට වඩා එකක් අඩු ඍණාගයක් තමයි වෙන්නේ බදු ගුණකේ. මේක ඇත්තටම කිව්වොත් මේක න්‍යායක්. හරි? මේක න්‍යායක්. හරිද? එතකොට බලන්නකො මේකේ සම්බන්ධතාවය ගත්තොත් එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ තුලිත අයවැය ගුණකේ එකයි. හරි? බදු ගුණකේ ඇවිල්ලා ඍණ 4යි. හරි? මේක ඇවිල්ලා 5යි. එතකොට බලන්නකො මේක ගත්තොත් එහෙම අපිට අනිවාර්යෙන් මේක හොයාගන්න පුළුවන් K තුලිත අයවැය ගුණකේ ගත්තොත් එහෙම තුලිත අයවැය ගුණකේ ගත්තොත් එහෙම KE ඒ කියන්නේ KI මේකේ තියෙන විදිහට KI. ඒතකොට අපි KI 5යි කියලා ගත්තොත් එහෙම මෙතන තියෙනවා බදු ගුණකේ ඍණ 4යි. එතකොට මෙහෙම ගත්තොත් එහෙම මෙතන ධන ඍණ වුණොත් එහෙම මෙතන එකයි උත්තරේ. 5න් 4ක් අඩු වෙච්චම එකයි. බලන්න උත්තරේ K නම. එතකොට හැම වෙලාවෙම මෙතන ගත්තොත් එහෙම හැම වෙලාවෙම මෙන්න මේ බදු ගුණකයට වඩා ආයෝජන ගුණකේ එහෙම නැත්නම් වියදම් ගුණකේ වැඩි. මෙන්න මේ තුලිත අයවැය ගුණකයට වඩා මේක අනිවාර්යෙන් වැඩි වෙනවා. මෙන්න මේ විදිහට තමයි සම්බන්ධතාවය ගොඩනගන්න වෙන්නේ. එතකොට බලන්නකෝ පස්වෙනි පිළිතුර වෙන්නේ ආයෝජන ගුණකයේ මේ විදිහට බදු ගුණකයට වඩා වැඩි කියලා කියනවා. තුලිත අයවැය ගුණකයේ මේකට වඩා වැඩි කියලා කියනවා. හරිද? ඒ විදිහට තමයි මේකේ පිළිතුර ගන්න වෙන්නේ. එතකොට පිළිතුර වෙන්නේ අංක 5. අපි ගියොත් එම් ඉක්මනින් 24ට ගියොත් එම රාජ්‍යාංශයක් නොමැති සංවෘත ආර්ථිකයක සමාහාර ඉතුරුම් සිතය දීලා තියෙනවා අපිට ඉතුරුම් සිතයක් S සමානයි ඍණ 100 ධන S සමානයි ඍණ 100 ධන 0.25y මෙහෙම දීලා තියෙනවා. ඊට අපිට දීලා තියෙන ආයෝජන I දීලා තියෙනවා. I කියනවා අපිට I ඇවිල්ලා 800යි කියනවා. හරි 800යි කියනවා. අපි අහනවා මේකේ ආර්ථිකයේ සමතුලිත ජාතික ආදායම. මේ දීලා තියෙනවා බැලු බැලුවට බලනවා සරල ආර්ථිකයක් දීලා තියෙන්නේ. සරල ආර්ථිකයක් දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා සරල ආර්ථිකයක අපි ආකාර දෙකකට අපි මේක හොයන්න පුළුවන්. අපි ගත්තොත් එimhe W සමානයි J ප්‍රවේශය ඔස්සේ. එතකොට W වලට ඒ කියන්නේ විඳීම් සමානයි කාන්දුවීම් වෙන්නේ එකම කාන්දුවීම S. එතකොට J එකට එනවා I එක. කියන්නේ ආයෝජනය. එතකොට ගත්තොත් එimhe S මෙතන අපිට දීලා තියෙනවා 100 ඍණ 100 ධන 0.25y I සමානයි 800යි. හරි? එතකොට මේ ඍණ 100 මේ පැත්තට අරන් ගියොත් එimhe මෙතන 0.2 2.5y ඉතුරු වෙනවා. මෙතන 800 ධන 100යි. හරි 800 ධන 100යි. එතකොට මෙතන එනවා 900යි. මෙතන 0.25y අපි බෙදනවා 0.25න්. මෙතන 0.25න් බෙද්දොත් එහෙම y සමානයි සමතුලිත ජාතික ආදායම අපිට එනවා. මෙතන සරල කරගත්තොත් එහෙම මේන් පුළුවන් අපිට දාගන්න 900.2ක් දැම්මා. මෙතන 2.5න් බෙදන්න පුළුවන්. කියන්නේ මේ දශම ස්ථානේ අරන් ගියොත් එහෙම. මේක සරල කරලා අපිට ගත්තොත් එහෙම උත්තර එනවා 925 ඒවා 100ට නම් 4ක් තියෙනවනේ 104යි 9ට නම් එතන 36ක් නේ 36ක් වෙනවා 36ක් වෙනවා හරි 36ක් වෙනවා එතන මෙතන 36යි නා තව බිංදු දෙකක් තියෙනවා 900 එතන 3600ක් වෙනවා හරි 3600ක් වෙනවා බෙදලා බලන්න එක හරි එතකොට පිළිතුර බලන්න තියෙනවා හතරවෙනි පිළිතුර 3600 කියලා මේක අපි අනිත් විදිහට ගත්තොත් එහෙම අනිත් විදිහට ගත්තොත් එහෙම y සමානයි e ප්‍රවේශය ඔස්සේ y සමානයි c ධන i හරි එතකොට අපි මෙතන c හොයාගන්න දන්නවා s මගෙන් c හොයාගන්නේ c හොයාගන්න පුළුවන් මේ ඍණ 100 ධන 100ක් කරලා මේ 2.5 0.75y වෙනවා හරි එකෙන් අඩු කරනවා 2.5 ඒකට 7.5y හොයාගන්න පුළුවන් මේ ඍණ 100 කෙලින්ම ධන 100ක් වෙනවා එතකොට c අපි හොයාගත්තා 0.100 ධන 0.75y මෙතන i ඇවිල්ලා 800යි මේව ගත්තොත් එහෙම මෙතන එනවා මේ c 800 මේ පැත්තට අරන් එනවා එතකොට 900යි
900යි මෙතන 0.75y. හරි මෙතන y තියෙනවා. එතකොට මේ 7.5y මේ පැත්තට අරන් ආවොත් y සමානයි 0.75y 900යි. හරිද? එතකොට මෙතන 0.25y 0.25 මෙතන බෙද්දොත් මෙතන 900 තියෙනවා. 900 0.25න් බෙද්දොත් එතකොට මෙතන y ඉතුරු වෙනවා. මෙතනත් අර විදිහටම අපි ගත්තොත් එහෙම 900ට තව බිංදු දෙකක් දාලා මේ දශමකට ගන්නොත් මෙතන එනවා 36000 කියලා. මේ 3600 කියලා එනවා. එතකොට 900ට ගත්තොත් එහෙම 25 ඒවා 36යි. මේ බිංදුව දෙක ගන්න 3600යි. මෙන්න මේ ප්‍රවේශයන් දෙක ඔස්සේ අපිට පුළුවන් 3600 මේ විදිහට ගන්න සරල ආර්ථික ජල ජාතික ආදායම නැත්තම් අපිට බලන්න තියෙනවා සමතුලිත ජාතික ආදායම ගන්න වෙන්නේ මේ විදිහට. හරි. ඒතර පිළිතුර වෙන්නේ ක්‍රම දෙකටම හෙව්වත් එන්නේ රුපියල් මිලියන 3600යි. ඊළඟට අපි ගියොත් එහෙනම් 25 වෙනි ප්‍රශ්නේට 25 චක්‍රීය ආදායම් ප්‍රවාහයේ කාන්දු වීමකට උදාහරණයක් වන්නේ පහත් සඳහන් කවරක්ද? චක්‍රීය ආදායම් ප්‍රවාහය. එතකොට අපි දන්නවා සරල ආර්ථිකයක නම් කුටුම්බත් ඊට පස්සේ ව්‍යාපාර අංශයක් ඉන්නවා. එතකොට සංවෘත ආර්ථිකයක් විවෘත සංවෘත ආර්ථිකය රජයේ මැදිහත් වෙනවා. විවෘත ආර්ථිකයේ විදේශ අංශය සම්බන්ධ වෙලා මේ වගේ ආකාර තුනක් සරල ආර්ථිකය සංවෘත ආර්ථිකය විවෘත ආර්ථිකය කියලා. එතකොට මේකේ අපි අහන්නේ පොදුවේ අහනවා චක්‍රීය ආදායම් ප්‍රවාහයේ කාන්දු වීමට උදාහරණයක්. අපි දන්නවා කාන්දු වීම W සමානයි J ගත්තොත් එහෙම මෙතන කාන්දු වීම ටික තියෙනවා. හරි. මෙතන තියෙනවා විදීම් ටික. කාන්දු වීම කියලා කියන්නේ ආර්ථිකයෙන් පිටතට ගලාගෙන යනවා. අපි ඒකට කියනවා කාන්දු වීමක් කියලා. හරිද? ආර්ථිකයෙන් පිටතට ගලා යනවා කාන්දු වීමක් කියනවා. ආර්ථිකය ඇතුළට එනවා අපි කියනවා විදීමක්. ඒතකොට කාන්දු වීම තමයි වෙන්නේ S ධන T ධන M. හරි. මෙතන I ධන G ධන X. හරි. S කියලා කියන්නේ ඉතුරු. ඉතුරුම් ටික දැන් කුටුම්බංශයේ තියෙන ආදායමෙන් තමන්ගේ පරිභෝජනයට වැය කරලා ඉතුරු ටික ඉතුරු කරනකොට ඒ ටික කුටුම්බ වලින් ගිලිනවා. එතකොට අපි ඒක කියන කාන්දු වීමක් කියලා. T බදු ටික අපේ කුටුම්බෙසින් රජයට බදු ගෙවනකොට කුටුම්බෙසින් ගලාගෙන යනවා ආදායම. එතකොට අපි ඒකට කියනවා කාන්දු වීමක් කියලා. M කියලා කියන්නේ X ඍණ M අපි හොයාගන්නවා X ඍණ M වලින් අපි හොයාගන්නවා සුද්ධ අපනයන ටික. සුද්ධ අපනයන ටික. එතකොට සුද්ධ අපනයන හොයන්නේ අපනයන ඍණ ආනයන. හරි. එතකොට x කියලා කියන්නේ අපනයන, m කියලා කියන්නේ ආනයන. එතකොට මෙතන තියෙන්නේ අපේ අපනයන, ආනයන ටික. ආනයන. හරි. ආනයන. අපි විදේශ රටවලින් භාණ්ඩ ගේනකොට අපේ සල්ලි ටික විදේශ රටවලට යනවා. එතකොට මොකද වෙන්නේ? කාන්දු වීමක් වෙනවා. සල්ලි ටික යනවා. හරිද? එතකොට ආනයන වෙන්නේ කාන්දු වීමක්. එතකොට මෙතන I ගත්තොත් එහෙම ආයෝජනයක්. එතකොට ආයෝජන කරද්දී අපගේ මොකද අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එතකොට විදීමක් තමයි ආයෝජනයක් කියලා කියන්නේ. G රජය විසින් අපට විවිධ සහනාධාර ලබා දී මේ වගේම විදීමක් කුටුම්බ වලට එන එක. එතකොට X කියලා කියන්නේ අපනයන. අපනයන කරන අපේ රටේ තියෙන භාණ්ඩ හා සේවා විදේශ රටවලට අලෙවි කරලා අපිට කුටුම්බෙට නැත්නම් ආර්ථිකයට මුදල් ගලාගෙන එනවා. එතකොට ඒක අපි කියන විදීමක් කියලා. එතකොට ඒක බලාගෙන මේක උත්තර වලට ගියොත් එහෙම චක්‍රීය ආදායම් ප්‍රවාහයේ කාන්දු වීමට උදාහරණයක් වන්නේ. එතකොට කාන්දු වීම එතකොට බලන්න මේකේ තියෙනවා ආයෝජන. ආයෝජනයක් කියලා කියන්නේ විදීමක්. හරිද? එතකොට ආයෙ තියෙන ආණ්ඩුවේ මිලදී ගැනීම කියලා කියන්නේ විදීමක්. එතකොට තියෙනවා සංක්‍රාම කියලා මේකේ ඇත්තවත් නෑ සංක්‍රාම කියන්නේ මෙතන විවෘත ආර්ථිකය අපි දන්නවා NT හොයනකොට සංක්‍රාම අදාළ කරනවා T වලින් සංක්‍රාම ටික අයින් කරලා තමයි අපි හොයාගන්නේ NT වල නැත්නම් සුද්ධ බදු ටික හොයාගන්නකොට සංක්‍රාම වැදගත් වෙනවා. එතකොට ඒක නෙවෙයි අපනයන වල අපනයන ගත්තොත් එහෙම අපනයන තියෙන්නේ මොකේද? විදීම වල X අපනයන. හරිද? එතකොට ආනයන ගත්තොත් එහෙම ආනයන අනිවාර්යයෙන්ම කාන්දු වීමක් වෙනවා. ඒ කියන්නේ ආනයන කියන්නේ අපි විදේශ රටවලින් භාණ්ඩ හා සේවා ආනයන කියලා වෙනත් ගෙන්නවා ගන්න. එතකොට අපේ රටට භාණ්ඩ හා සේවා ලැබෙලා අපේ ආර්ථික දින මුදල් වෙනත් රටවලට යනවා. එතකොට ඒක අනිවාර්යයෙන්ම කාන්දු වීමක් වෙනවා. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. ඒ විදිහට අපේ ප්‍රශ්න 25 ඉවර වෙනවා. ඊට පස්සේ අපි ඔයත් දැන් කතා කරන්නේ 2022 ප්‍රශ්න පත්‍රයත් සමග හමු වෙමු.